සුබ දවසක් ඔයාලා හැමෝටම. එදා ආපු කෝල් එකත් එක්ක මේගොල්ලන්ගේ වීඩියෝ එක ලීක් කරන්න හදන මිනිස්සයා ඒ ඔක්කොගෙම අතහැරිය තවත් මට සල්ලි එපා. ඔය හැමදේම එක සිදුවීමක් නිසා වුණා. අම්මගේ පුතා රත්තරන් පුතෙක් කියලා එයා ඒ හැම පරිගැනීමක්ම අතහැරියා. එච්චර දෙයක් වෙන්න අපෙන් ඒ මිනිහට උනේ මොකද්ද කියලා අම්මයි පුතයි හිතන්න පටන් ගන්නවා. ඉතින් මෑතකදී නවිත් පිටගෙනෙට්ට කියලා උදව්වක් කරා නම් කරේ අර රන්හොටිගේ දුවව බේරගත් එක. ඒ හැර නවිත් හැමතිස්සෙම බිසි වුණේ හේලිත් එක්ක. ඉතින් අම්මට පොටක් පෑදෙනවා මේ සමහර විට රන්හොටි වෙන්න පුළුවන් කියලා. ඉතින් එයා එක පුතා සහ මේලිත් එක්ක කතා කරනවා මේ සමහර විට රන්හොටි වෙන්න පුළුවන්. මොකද එයාගේ දුවව බේරගත්තට උඹට දීපු තෑග්ග තමයි උඹව මේකෙන් නිදහස් කරන එක කියලා. ඇත්තට මේ සැකේ හරි. ඒත් ඒගොල්ලෝ දන්නේ නෑනේ ඇත්තටම වුණද. ඉතින් මේගොල්ලෝ ගෙස් කරනවා මේ ඇත්තටම ඔගොල්ලෝගේ වීඩියෝ එක ගන්න ඇත්තේ රන්හොටිම වෙන්නේ එයාගේ දුවව බේරගත්ත නිසා උඹෙන් ඒ ඔක්කොම පරිගැනීම අතෑරියා කියලා. නවිත් ඉතින් hina වෙලා ඒක ලොකුවට පිළිගන්නේ නැහැ. දැන් රන්දාරා ඉන්නේ රන්හොටි ළගේ ගෙදරමනේ. ඉතින් ඒ දෙන්නට එකතු වෙලා ප්ලෑන් කරන්න හැමදේම ලේසි. ඉතින් රන්හොටි හැමදේම ගැන ප්ලෑන් කරන්නේ රන්දාරා එක. එයා බොක්කෙම සපෝට් කරනවා. කිසිම සල්ලි ගැනීමක් ඒව මේව මුකුත් නැහැ. හැබැයි රන්දාරා කියන්නේ එච්චරම හොඳ කෙල්ලෙක් නෙවෙයිනේ. එයා ඕන් නැති දේවල් වලටත් එනවා රන්හොටි එක්ක. කවදා හරි අවශ්‍ය ණය දැක්කොත් තමයි ලොකු ප්‍රශ්නයක් වෙන්නේ. ඉතින් රන්හොටි රන්දාරට කියනවා අපිට සමහර වෙලාවට අපේ ප්‍රතිපත්ති පාව දෙන්න වෙන්නත් පුළුවන් අපේ ටාගට් එකට යන්න කියලා. මේ දෙන්න ෆුල් සපෝට් කවුරුවත් පාවල දෙන්නේ නැහැ. මොකද දෙන්නගෙම ටාගට් එක සහෙන්ගෙන් පලිගන්න එක. ඉතින් මගේ කලින් වීඩියෝ එකෙත් කිව්වනේ රන්දාරා ගෑනු ළමයි ටිකත් අරගෙන ගෙදරට ආවට පස්සේ එතන සහෙන් දන්නේ නැති ගෑනු ළමයි හිටියනේ. ඉතින් ඕකෙන් සහෙන්ට සැක හිතෙනවා මේක රන්දාරාගේ ප්ලෑන් එකක් කියලා. ඉතින් එයා රන්දාරාව ෆලෝ කරන්න පටන් ගන්නවා. ඉතින් එයාගේ ෆලෝ කිරිල්ල ප්‍රතිඵලයක් විදියට මිනිසු කට්ටියක් දාලා රන්දාරව පැහැර ගන්න සහෙන්ට පුළුවන් වෙනවා. ඉතින් රන්දාරාව අරගෙන ගිහිල්ලා කට ගැට ගහලා සහෙන්ගේ බාප්පා කරා වගේම දැන් සහේනුත් රන්දාරාගෙන් හැමදේම දැනගන්න තමයි හදන්නේ බය කරලා. සහෙන්ගෙන් කොච්චර කනේ පාරවල් කෑවත් රන්දාරා නෙවෙයි කටක් උස්සන්නේ රන්හොටිගෙන. මේකේ ඉස්සරහා ඉන්නෙත් මම පිටිපස්සේ ඉන්නෙත් මං තමයි මිනිහෝ කියලා රන්දාරා බය නැතුව කියනවා. ඒත් සහෙන් හොඳටම දන්නවා මේක රන්දාරාගේ ප්ලෑන් එකක් නෙවෙයි. මෙයාගේ පිටිපස්සේ කවුරු හරි ඉන්නවා එයාට ඕන ඒ කවුද කියලා හොයාගන්න. ඒත් සහෙන් කොච්චර ගැහුවත් රන්දාරාගෙන් නම් කිසිම වචනයක්වත් කටින් ගන්න හම්බ වෙන්නේ නැහැ. ඔය දේවල් ඔහම වෙන අතරේදී පාලිත බාප්පයි සිල්ව මහත්තයයි යනවා චානුත්තරගෙයි සහේලිගෙයි හඳහන් මැච් වෙනවද කියලා බලන්න. ඉතින් මේ දෙන්නගේ හඳහන් බලන මේ මිනිස්සයා නම් කියන්නේ 97%ක්ම ගැලපෙනවා මේ කසාදෙට මේ දෙන්න ගොඩක්ම සුදුසුයි කියලා. ඉතින් මේ කේන්දර බලන මිනිස්සයා මේ මෙච්චර වර්ණනා කළා 97%ක්ම ගැලපෙනවා වගේ කියන්නේ අනිවාර්යයෙන්ම පාලිත මේ මිනිස්සයව මීට කලින් හම්බ වෙලා කීයක් හරි දීලා එයාට ඕන විදියට මේ දේවල් එයයි සිල්ව මහත්තයා ඉස්සරහා කියන්න කියලා අනිවාර්යයෙන්ම කලින් කියලා ඇති. ඒක තමයි මෙයා මේ විදියට කියන්නේ. ඉතින් ගොඩක් සතුටු වෙන මේ දෙන්න එහෙනම් අපි මේ ගමම්ම මෙයාට කියලා නැකත් එහෙම හදන්නත් දෙමු නේද කියලා දෙන්නත් එක්කම නැකත් එහෙම හදන්නත් එතනම බාර දෙනවා. ඉතින් කසාදෙට හොඳම දවස සැප්තැම්බර් 8 වගේ තමයි. එහෙනම් ඒ දවස අල්ලලා නැකත් එහෙම හදලා ඕගොල්ලොන්ට කෝල් කරන්නම් කියලා පාලිතටයි සිල්ව මහත්තයටයි මේ මිනිස්සයා කියනවා. ඉතින් හරිම සතුටින් ඒ දවසට අපි එහෙනම් ලෑස්ති වෙමු කියලා දෙන්න විසිර යනවා. ඊට පස්සේ කෙලින්ම ගිහින් සහේලිගේ තාත්තා ඒ කියන්නේ අරවින්දව හම්බෙලා කියන ඔන්න මං කසාදෙට දින දාගත්තා අයියේ. දැන් තියෙන ඉතින් අපිට ලෑස්ති වෙන්න කසාදේ සැප්තැම්බර් 8 කරලා දාමු කියලා. ඉතින් අරවින්ද මේකෙන් ගොඩක් සතුටු වෙලා එයා ගෙදර ගිහින් දැන් කොහොමද මම මේ දේවල් කියන්නේ මං ඉස්සෙල්ලම 90 යාළු කරගෙන ඉන්න ඕන එහෙම හිතලා ළඟට අරගෙන ගොඩක් ආදරේ කරනවා. ඉතින් ඔන්නෝම එයාගේ හිත දිනාගත්තට පස්සේ
හිමින් එයාට කියනවා මල්ලි ගිහින් හඳහන් එහෙමත් බලලා ඒ දෙන්නගේ හොඳට හඳහන් මැච් වෙනවා කියලාත් කියලා සැප්තැම්බර් 8 වගේ කසාදෙට එහෙමත් ගොඩක් සුබ දවසක් කැමති නම් ඒ දවස්වලට නැකත් හදමුද කියලා අහලා. ඉතින් මල්ලි සිල්වා මහත්තයාත් එක්ක ඒව ඔක්කොම බාර දීලා තමයි ඇවිල්ලා තියෙන්නේ. මාත් ඉතින් කැමතියි. අපිටත් ප්‍රශ්නයක් නැහැනේ. එදාට ලේස්ති වෙන එක ඕක මහ ලොකු දෙයක් නෙවෙයිනේ. හැබැයි අනු නම් මේකෙන් ගොඩක් කලබල වුණා. මොකද වැඩි දවසකුත් නැහැ කසාදෙට. ඉක්මනටම කසාද බඳින්න තමයි හදන්නේ. කසාදෙට ලේස්ති වෙන එක නම් එච්චර ලොකු දෙයක් නෙවෙයි. මොකද ඕන හැටේ විසි කරන්න සල්ලි තියෙනවනේ. හෙට උනත් බඳින්න ඒගොල්ලෝ ලේස්ති. ඉතින් අරවින්ද පිට වෙනවත් එක්කම අනු මේක ඉක්මනටම සුදුමැණිකට කියන්න යනවා. මේකෙන් සුදුමැණිකට ගොඩක් තරහ යනවා. මම කසාද බඳින්නේ කවද්ද කියලා මමවත් දන්නේ. ඒගොල්ලොන්ට අඩුම ගානේ කියන්න තිබුණානේ මං මෙදාට ඒගොල්ලොන්ට අඩුම ගානේ කියන්න තිබුණානේ මම මෙදාට කසාද බඳිනවා කියන එකවත්. ඇයි ඒගොල්ලෝ එහෙම කරන්නේ? මේ ඔක්කොම පාලිත බාප්පට ඕන විදිහට නෙවෙන්නේ. එහෙම කොහොමද මේ කසාද බඳින්නේ කියලා එයා ගොඩක් කේන්තියෙන් දුකින් කෑ ගහනවා. හැබැයි සහේලි කලබල වෙලා මේ දේවල් නවිත්ට නම් කියන්නේ නැහැ. මොකද එයා ගොඩක් බය වෙලා තරතරු තීරණ ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා සහේලි මේ දේවල් නවිත්ට කියන්නේ නැහැ. ඉතින් සපරමාදු මහත්තයාගේ කනෙක්ෂන් එක උඩ නවිත් ජොබ් එකක් හොයාගෙන යනවනේ ඒ ඔෆිස් එකට. ඉතින් එතන මල්ෂ මැඩම්ට ඒ වෙලාවේ දෙන්න පුළුවන් වුණ ජොබ් එක තමයි ඩ්‍රයිවිං ජොබ් එකක්. මොකද එයාව ගන්න හිටපු සෙල්ස් ජොබ් එක ඒ වෙද්දිත් ෆිල් වෙලා තිබුණේ. ඉතින් මෙයා ඒක ඇක්සෙප්ට් කරනවා. ඒත් මෙයා ඔෆර් ලෙටර් එක ගන්න හිටියේ නෑනේ. අර රන්හොටේගේ කෝල් එක ඇවිල්ලා මෙයා එතනින් ගියානේ. ඉතින් අම්මත් බල ඉන්නේ නැතුව අම්මත් පුතාගේ පස්සෙන් ගියා. ඉතින් අන්තිමට මේගොල්ලෝ හිතුවේ ඩ්‍රයිවිං ජොබ් එකක් දුන්න නිසා ඒගොල්ලොන්ව ගණන් ගන්න නැතුව මේ දෙන්න මෙතනින් කියන්නෙත් නැතුව පිට වෙලා ගිහිල්ලා කියලා. ඒත් නවිත් කෙරෙහි මල්ෂ මැඩම්ගේ හිත පොඩ්ඩක් ගිහින් තිබුණ හින්දා එයා එක සැරයක් නවිත්ට කෝල් කරලා බලන්න හිතලා නිකමට කෝල් එකක් අරන් බලනවා. ඉතින් ඒ වෙලාවේ තමයි නවිත් එදා වෙච්ච දේ මල්ෂ මැඩම්ට කියන්නේ. ඉතින් එයා ගොඩක් ඒ ගැන කනගාටු වෙලා ඔයාගේ ඔෆර් ලෙටර් එක තියෙනවා. ඔයා ඇවිල්ලා හෙටම වැඩ බාර ගන්න කියලා මල්ෂ මැඩම් කියනවා. ඉතින් එයා ගොඩක් සතුටින් ඔෆිස් එකට යනවා මේ ජොබ් එකේ වැඩ ටික හරියට කරගෙන යන්න. එදා සහේලිව බලන්නාව චානුත්තර වැඩ කරන්නේත් මෙන්න මේ ඔෆිස් එකේම තමයි. ඉතින් මේ මල්ෂ මැඩම් නවිත්ව එක්කගෙන යනවා චානුත්තර ළඟට. ගිහිල්ලා මේ ඉන්නේ චානුත්තර සිල්වා. එයාට හඳුන්වලා දෙනවා මේ ඉන්නේ නවිත්. මෙයා අද ඉඳන් අපේ ඩ්‍රයිවර් කෙනෙක් විදිහට තමයි වැඩ කරන්නේ කියලා. ඉතින් ගොඩක් සතුටින් මෙයාව පිළිගන්නවා. ඉතින් මේගොල්ලොත් එක්ක එහාට මෙහාට යන්න මේගොල්ලොන්ගේ මීටින්ස් වලට ඒගොල්ලොන්ගේ පෞද්ගලික වැඩවලට මේ හැම දෙයකම නවිත්ට ඉස්සරහට කතා කරා. සමහරක් විට දැන් චානුත්තරගේ වෙඩින් එකේ වැඩත් ළඟ එන නිසා ඒ හැම දෙයකම චානුත්තරත් එක්ක නවිත්ට යන්න වෙයි. නවිත් දන්නේ නෑනේ මේ චානුත්තරයි එයාගේ සහේලිව බලන්න ගිය මනමාලයා කියලා. ඉතින් මේ හැම දේවල් වලටම ගිහිල්ලා අන්තිමට සමහරක් විට සහේලි ඉන්න තැන් වලටත් චානුත්තරව එක්කගෙන යන්න නවිත්ට සිද්ධ වෙන්න පුළුවන්. ගොඩක් දුරට කතාවේ ඉස්සරහට මේ වගේ දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. ඔන්න එතකොට තමයි දැනගන්නේ මෙයා තමයි සහේලි වෙදා බලන්න ආවේ කියලා. ඇයි සහේලි මට මේ හැමදේම හැංගුවේ? ඇත්තටම සහේලි මාව අමතක කරලාද? මෙයාව ඇත්තටම කසාද බඳේද මේගොල්ලෝගේ පවුලේ නම්බුව වෙනුවෙන්? ඔය වගේ ප්‍රශ්න ගොඩාක් නවිත් එනවා. ඉතින් අන්තිමට මේ හැම දෙයකම උදව් කරන්නේ රන්හොටි. රන්හොටිගේ උදව්වෙන් වෙඩින් එකට කලින් දවසේ හරි නවිත්වයි සහේලිවයි කොහේ හරි තැනකට එක්කගෙන ගිහින් ඒ දෙන්නට කසාද බඳින්න මොකක් හරි ඉඩක් හදලා දෙයි කියලා මට විශ්වාසයක් තියෙනවා රන්හොටිගේ. මොකද එයා තමයි දැන් මේ දෙන්නට උදව් කරන්න ඉන්න එකම කෙනා. බාප්පා නම් මේ දෙයට පොඩ්ඩක්වත් කැමති නෑනේ. එයාගේ ගෝලයෝ ධම්මලා ගොඩක් දුරට නවිත්ගේ ජීවිතයට කරදරයක් කරන්න ඉඩ තියෙනවා. සමහරක් විට මේ දෙයින් නවිත් මැරෙන්නත් පුළුවන්. අපි මේ හැමදේම කතාව ඉස්සරහට බලාගමුකෝ. ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් කරන්න. ගිහින් එන්නම්.